මේ බලගත් වශී කර්මයේදී මේ දෙන්න මේ විදිහට මේ යහම්මාලාව මේ ගුටුමාලාව ඇතුලේ හිර කරොත් මේ දෙන්නට ආයි කවදාවත් වෙන් වෙන්න හම්බ වෙන්නේ නැහැ. මේ දෙන්නගේ ඒ බලාපොරොත්තු අනාගතයේ සිතුම් පැතුම් බලාපොරොත්තු සියලුම දේවල් ඉෂ්ට වෙන විදිහට මේ දෙන්න මේ ගුටුමාලාව ඇතුලේ මේ යහම්මාලාව ඇතුලේ මම හිර කරනවා. ඊට පස්සේ මේ දෙන්න කවදාවත් වෙන්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ත්‍රිශූල පේන වෙදී මේ ත්‍රිශූල ගහලා මේ විදිහට මේ කට්ටිය හිර කිරීමක් හිර බන්ධනයක් සීමා බන්ධනයක් තමයි මේ කරලා තියෙන්නේ. මොකද මේ දෙන්නට ආපහු සැරයක් වෙන්න විතරක් නෙවෙයි මේ දරුවෝ දෙන්නට වෙන බාහිර බලපෑමක් තවත් ආවොත් ඒ කියන්නේ ගැහණු දරුවෝගේ පැත්තෙන් හරි පිරිමි දරුවෝගේ පැත්තෙන් හරි මෙයාලට අකමැති වෙන වෙන කවුරු හරි දෙයක් කරොත් එහෙම ඒ කිසිම දෙයක් මේ දෙන්නට බලපාන්න නැති වෙන විදිහට මම මේ බන්ධනයේ බලගත්තු විදිහටම කරලා තියෙන්නේ. ඔය දරුවන්ට මේක සෙතක් වෙන්න මේ පුරුදු තියලා තියෙනවා. මේ පුරුදු තියලා මේ කාරණාව කරන්නේ මොකටද? ඇයි මේ පිටරට ඉන්න විදේශගත දරුවන්ට කිලියහුව වෙනවා. ගැහණු දරුවන්ට පිළිවෙල මස් මාංශ වලින් ගැලපෙන්න බෑ. අතපත ගන්න නැතුව ඉන්න බෑ. කන්නේ බොන්න නැතුව ඉන්න බෑ. එතකොට මේක බලගත්තු විදිහටම මේක මහා සෝන් කාලි මෑණියෝගේ දිට්ඨිය ආරූඪ මාලාවෙන් කෙලි හරණය කරලා බලගත්තු විදිහටම කරන පූජා කටයුත්ත තමයි මේ ඔය දරුවන්ට පෙන්වන්නේ. මොකද මෙවුවා පෙන්න කරන දේවල් නෙවෙයි. මොකද කිසිම කෙනෙක් මේ විදිහට වැඩ රාජකාරියක් කරන ආකාරය ඔයාලට පෙන්වන්නේ නැතුව තමයි ඔයාලට මෙහෙම කරනවා අර විදිහට කරනවා මෙහෙම කරනවා කියලා කටින් විතරක් බතල හිටවලා ඔය දරුවන්ගේ සල්ලි ගන්න නිසා තමයි මම මේ යහම්මාලක් කරන මේ දරුවේ කාරණාව කරන ආකාරය කරන විදිහ ඔය දරුවන්ට පෙන්눔 කරේ. මොකද එහෙම කරන්න මට වැඩක් නැහැ. එහෙම කරේ ඔය දරුවන්ට මේක වැදගත් විදිහට මොළයට දැනෙන්න හිතට දැනෙන්න හදවතට දැනෙන විදිහට මේ කාරණාව කරොත් තමයි ඔය දරුවන්ට මේක ගැන හිතන්න පුළුවන් වෙන්නේ. මොකද ඔය දරුවෝ නෝගත් මොන්ටිසෝරි යන දරුවෝ නෙවෙයි. මේ යහම්මාලව දැකපුවාම මම මේ කාරණාත් එක්ක මේවා පැහැදිලි කරලා කිව්වට පස්සේ ඔය දරුවන්ට මේක ගැන තේරුමක් එන්නේ නැති, පැහැදීමක් එන්නේ නැති. ඒ නිසා එහෙම දුකටපත් වෙලා ඉන්නවනම් මෙන්න මේ දරුවාගේ මෙන්න මේ කරන මේ බලගතු මේ යහම්මාලව හදලා මේ බලගතු විදිහට මහා සෝන් කාලී මෑණියොන්ට කරන මේ බලගතු පූජාව ඔය දරුවන්ට දැක බලා ගන්න තමයි මම මේ කරේ. මොකද ඒ විතරනේ ඔය දරුවෝ අපල විපත් දෝෂ ඒ රාष्ट्रක තියෙනවා නම් මහා විෂ්ණු දෙවියන්ට පවා මේ පූජාව ඉතා වැදගත් ඉතා බලගතුයි. හැම දෙයකටම හැම ප්‍රශ්නයකට මෙන්න මේ යහම්මාලාව තනලා මේ කරන දේ ඔය දරුවන්ට මම හිතනවා මම පතනවා හැම දරුවෙකුටම මේ කරන පූජා කටයුත්ත ඇඟට පත්‍යංගය සාර්ථකව බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා.